මොනවද ඒවා බලන්න? කිසල් ගෙඩිය කොහමද කෑම කොට කරා දෙන්නේ? මට හිතා ගන්න බෑ. කිසල් ගෙඩිය මං ගත්තේ පොඩි එකක්. පොඩි එක අරගෙන මං එකපාරට කඩේ තප්පරේට කොහමද කන්නේ? මම ලෙල්ල පිටින් කටේ ඔබා ගත්තා. කොහොම ඊයා ඇත්තට ලෙල්ල කෑල්ල මුත්තේ. මම පෙරේත ගෑනියේ. ඔය අදට පැටි දාන්නේ. ඇත්ත මට මමලටත් වගේ මම ජරා කිසල් ගෙඩියක් හේතන. ඒක හොඳ කෙසල් ගෙඩිය මගේ කොල්ලට මේ ඉඳුරු කට ගන්නකට තිබ්බ කෙසල් ගෙඩිය. බලන්න කියන කතා. මෙයා. මූට හම්බෙන මාල් පොකුරු වල සයිස් එක බලන්නකෝ. චලන්නේ. ඔයාට වැලන්ටයින් එක මොනවද දෙන්නේ හස්බන්ඩ්? දන්නේ. දෙනකත් තමයි මම බලන්නේ. 14 වෙනි දවසට. හස්බන්ඩ් මේක බලනවා නම් කාරුණික නිවේදනයයි 14 වෙනකන් මෙයා බලාගෙන ඉන්නේ. දැන් කියෝනෝ ඇවිල්ලා මාත් එක්ක ඔබට නම් මාලයක් දීලා නේද බං? ඒක කීයද? කොහොමද? නේ කොච්චරක්ද? ගගෝ නෝපෙ මේ කියා වෙලා ඉඳන්. ඒක අහනවා ගණනුත්. ඔකට කියන්න එපා මිනිස්සු ඇත්තට කියලා හිතයි ඊට පස්සේ ඔච්චර දෙයක් නම් ඇහුවේ නැහැ මං අහුවේ මාළේ කීයද? මේ හොඳයිද ලස්සන බැලුවේ නැතුව මං ඔච්චර පුදුම උන්නේ නැහැ මෙතන මේ බොරුවටත් එක්ක මෙයා දන්නේ නැද්ද ඒ පාර මිනිස්සු හිතයි මම මේ ඉරිසියා බලන මට නම් එහෙම ඉරිසියාවක් නැහැ ඕ මේ කියන්නේ නැත්නම් මට බැනුම් අස්සා මෙයා හදන්නේ මට බැනුම් අස්සවන්නම තමයි දැන් හස්බන්ඩ් මේක බලන් ඉන්නවා නම් කරුණා කරලා එයාට තරම් දෙන්න මට අරන් දුන්නා වගේ මාලයක් දැන් එයාත් ආසාවෙන් ඉන්නේ මාලෙට කොහමද නෑ මන්න ආස නෑ ඒකට මම දැන් මට ඒ වගේ මට ඊට වඩා වටින දෙයක් ඕනේ. මට ගොඩාක් වටින. එයාට අර Wi-Fi එක නැතුව මේ මොකක්ද ඒකට කියන්නේ? මට ඒක නම මතක නැහැ. මොකද්ද? මට නම් මේ ඕනේ අඩුමතරමේ ලක්ෂ 10කවත් ඇග්ග. බලන් ඉන්නව නම් ඇහෙනව නේද? බලන් ඉන්නව නම් ඇහෙනවනේ. කියනකෝ ලක්ෂ 10කටත් වඩන තෑග්ගක් ඕනේ. ඕවා ලක්ෂ 10ක වඩන තෑග්ගක් වෙන කවුරුහරි දුන්නොත් මොකද කියන්නේ? ඒ කිය? ඔයාගේ ෆෑන් කෙනෙක් කවුරු හරි? ඔව් අවස්ථාව තියෙනවා දෙන්න පුළුවන්. ඒතර ඔයාගේ කිස් එකක් දෙනවද එයාගේ මූණට? දෙන්නේ නැහැ. ඔන්න අම්මෝ දැක්කනේ හස්බන්ඩ් කියනවා ලක්ෂ 10ක් වටිනවත් තෑග්ගක් ඕන. තෑග් ඉල්ලලා ගන්න නැහැ. තේරුණාද? අපිට වගේ ඒ සර්ප්‍රයිස් වෙන්න ඕන එකපාරට. එතකොට තමයි මෙව වෙන්නේ. දැන් බලමුකෝ මෙයාවත් ඉතින් ඔය කිව්වට සර්ප්‍රයිස් කරයි ඉතින් ඔයගේ හස්බන්ඩ් එකපාරට තඩි එකක් ඉතින් උන්ගේ හස්බන්ඩ් කරන්නේම සර්ප්‍රයිස් තමයි එකපාරට. ඒකින්ද මේ අපි බලන් මොනවද කරන සර්ප්‍රයිස් එක කියලා. අනිවාර්යෙන් අපි බලන් ඉන්න ඕනේ. අන්තිමට මොනවද ලැබෙන්නේ කියලා. දැක්කම මට ගැස්සකුත් ආවා. ඒ තරම් හස්බන්ඩ් සර්ප්‍රයිස් කරනවා.